අද තමයි මේ පළවෙනි පාරට මේ මොකක්ද Arduino Uno Q එකේ ඇප් ලැබ් එක පාවිච්චි කරේ. ඉතින් මේකේ මේ දැන් normal Arduino එකේ LED එක blink කරන්න එකක් තියෙනවනේ. මේකේ ඉතින් බැලුවා blink කරන්න ගියාම මෙන්න මේ ටියුටෝරියල් එකක් එනවා. ටියුටෝරියල් එක කියන්නේ මේ පොඩි විස්තරයක්. මේක බොහෝ දුරට ESP32 එකේ ඔරිජිනල් ID එක තියෙන්නේ ඒ වගේම තමයි. ඉතින් මේ මට තාම මේක හරියට තේරුනේ නෑ මොකද්ද මේ කතන්දරේ කියලා. හැබැයි මෙතන තියෙනවා මේ Python කෝඩ් එකයි Arduino කෝඩ් එකයි දෙකක් යනවා. ඒ කියන්නේ ප්‍රොසෙසර් දෙකක් තියෙනවා LED වගේ දේවල් blink කරන ST32 කියලා තමයි අනිත් එක Qualcomm එක. ඒකෙන් තමයි අර පාලනය කරන්නේ. ඉතින් මේකේ දැන් මේ අප්ඩේට් එක නිසා මෙතන run example කියලා නෑ කෙලින්ම run කියලා තියෙන්නේ. ඒක දුන්නාම මේ කෝඩ් එක රන් වෙනවා කියලා කියන්නේ. ඉතින් මම මේකේ asset කියලා ෆයිල් එකක් තියෙනවා මේක asset කියන එක ඇතුළේ තමයි මේ ටියුටෝරියල් එකේ අපිට ගන්න මේ ෆයිල් එක තිබුණේ. ඉතින් මේක Python ෆයිල් එක. මේක ෆයිල් එක ක්ලෝස් කරමු. මේකේ Python ෆයිල් එක ඒ කියන්නේ Qualcomm එක ඇතුලේ දුවන මේ කියන්නේ මොබයිල් ෆෝන් වල පාවිච්චි කරන ප්‍රොසෙසර් එක තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ ST232 කියන එකේ තියෙන Arduino කෝඩ් එක මෙතන තියෙනවා. මේකේ මම හිතන්නේ ඒ දෙන්නම මේ bridge කියන එක පාවිච්චි කරලා ඒ දෙගොල්ලෝ මේ ඒ දෙන්න අතර කමියුනිකේෂන් එකක් තියාගෙන තමයි මේ LED කෝඩ් නොක් කරන්නේ. පස්සේ වෙලාවක මම මේක බලන්න මට තේරෙන්නේ නැති නිසා තාම මේක නෑ. මේක මේ රන් කරලා පෙන්නන්න. මේක චුට්ටක් අර බ්ලින්ක් එක දුන්නත් ලොකු වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් අභිනෝකේ ඉක්මනට මේ වෙනවනේ. මම මේක ESC පොඩි වීඩියෝ එකකුත් දාගන්නවා බෝඩ් එකේ. බෝඩ් එක පැක් එකක් අපිට දාගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මම හිතන්නේ කෝඩ් එක රන් වෙනවා. බ්ලින්ක් එක ඕම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක ස්ටොප් කරමු. ස්ටොප් කරාම නැවත තමයි. ඊළඟ මේ ටියුටෝරියල් එක තියෙනවා blink with UI කියලා. බලමු මොකක්ද කියලා මේක මම හිතන්නේ මේකේ වෙබ් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඉතින් මේ වෙබ් පේජ් එකේ අපිට පෙන්නනවා මෙතන මේ ඒ ක්‍රියාකාරීත්වය ස්ටාර්ට් කරන්නේ නතර කරන්නයි කියලා තමයි මම හිතන් ඉන්නේ. මොකද දන්නේ. අතෝ ස්විච් ඔන් ඔෆ් කියලා වෙන්නත් පුළුවන්. මේකේ කෝඩ් එක මෙතන විස්තර කරලා තියෙනවා. කලින් වගේම කෝඩ් එක දෙවිදිහකට යනවා. Python ෆයිල් එකයි sketch ෆයිල් එකයි. ඉතින් Python ෆයිල් එක මේ තියෙන sketch ෆයිල් එක. මෙතනත් bridge එක පාවිච්චි කරලා තියෙනවා. බලමු මේකත් රන් කරලා. මේක ක්ලෝස් කරන්න. මේක
මේක රන් වුණා. ඊට පස්සේ මේකේ අර ලෝකල් හොස්ට් එකයි පෝට් නම්බර් එකනේ ඕපන් වුණා. එතකොට දැන් මේකේ අප්ප වීඩියෝ එක දාන්න. මේ වීඩියෝ එකේ දැන් මේකේ LED පත්තු වෙන්නේ නැහැ. මේ බලන්න LED එක පත්තු වෙන්නේ නැහැ. දැන් මම ඔන්න දැන් LED එක ඕෆ් එකේ තියෙන ඔන් කරනවා. ඔන්න පත්තු වුණා. ඔන්න ඔෆ් වුණා. ඉතින් මේකේ බේසික් එක තමයි තියෙන්නේ. අපිට ඕන නම් මේ ඩේටා එක මොනිටර් කරන්න පුළුවන් කොහෙන් හරි. අර වයසක් කියලා හරි තියෙන වයසක් හරි මොනවා හරි. මම දැන් ස්ටොප් කරනවා. මේකේ මේකේ අර MyApps කියන්නේ අපි දැන් ලියලා තියෙනවා. ඒක එක්සැම්පල් ටික. මේකේ එක්සැම්පල් ගොඩක් තියෙනවා. බ්‍රික්ස් කියලා කියන්නේ මම හිතන්නේ මේ බ්‍රිජ්. බ්‍රික්ස් හරි බ්‍රිජ් හරි. අර ඒ කියන්නේ ප්‍රොසෙසර් දෙක එක්කෙනා හරහා කමියුනිකේෂන් කරගන්න විදිය තමයි බ්‍රික්ස් වලින් ඇත්තේ. මම ඇත්තටම තාම නිකන් මේ උඩින් පල්ලෙන් මම මේ බලාගෙන යනවා කියන්නේ. ඊට පස්සේ හැබැයි මෙතන තියෙනවා ලර්න් කියලා එකක්. මේකේ යෝනෝ කිව්වහම මේකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. මම හිතුවේ මේ ටියුටෝරියල් වෙනම තැනකට යන්න ඕනේ කියලා. මේක ඇතුළෙම තියෙනවා. ඊට පස්සේ ප්‍රොසෙටප් කියලා තියෙනවා. මේකට කම්පියුටර් නැති වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේක කම්පියුටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එළින්ම USB හබ් එකක් ගැහුවා, පවර් සප්ලයි එකක් ගැහුවා, මොනිටර් එකට ගැහුවා. මේක දැන් මම මේ රිමෝට් ලොගින් වගේ එකක් වෙලා තියෙන්නේ. නැත්තම් ගත්තොත් මේකේ මේ කියන්නේ වෙබ් පේජ් එකක් බලාගෙන ඒ කියන්නේ වෙබ් පේජ් බලන්න YouTube බලන්න එහෙමත් පුළුවන්. කම්පියුටර් එක වගේ මෙයාට තනියෙන් වැඩ කරගන්නත් පුළුවන්. මම මේකට මේ ටර්මිනල් එකක් තියෙනවා. ඒ ටර්මිනල් එකට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරොත් මොනවා හරි මම හිතන්නේ මේක ඇතුළට කැමති ලිනක්ස් මේ ලිනක්ස් Debian මොනවා හරි තියෙන්නේ. එතකොට ඩෙස්ක්ටොප් එකක් Debian එකේ ඩෙස්ක්ටොප් එකක් වගේ ඉන්ස්ටෝල් කරගෙන අනිත් ඇප්ස් ඔක්කොම මේකේ 2GB විතර තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ 2GB තියෙන කම්පියුටර් එකක් වගේ තමයි. ඊට පස්සේ මේක ඇප් එකක් කියන්නේ මොකක්ද කියලා තියෙනවා. මේක අර ලිනක්ස් වී අඩිනෝ අතර මේ බ්‍රිජ් එකෙන් තමයි මේ කනෙක්ට් වෙන්න කියන එක තමයි මේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්ෆර්මේෂන් ගන්න වෙන තැන් වලට යන්න ඕන එකක් නෑ. මේකම මේ ටියුටෝරියල් ටික තියෙනවා. AI කතන්දරයකුත් තියෙනවා. මොකද මේ AI මොනවද මේ AI පාවිච්චි කරන්නේ කියලා. සමහරට වීඩියෝ කැමරා ගහලා AI පාවිච්චි කරන්න පුළුවන්. AI එක්සැම්පල් එකක් සමහරට මේ තියෙන්නේ. ටියුටෝරියල් එකට පෝසෙකුත් ඕන වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ඒක මට මගේ අරමුණයි. ඩෙස්ක්ටොප් එකක් එකක් තියෙනවා. මම මේ තාම මම ගියේ නෑ. එතකොට කොහොමද යන්නේ කියලා දන්නේ නෑ. මේ සමහරවිට මට මතක නැද්ද මන් දන්නේ මුලින් මේක ආවද කියලාත් මතක නැහැ. يعني බොහොම පොඩි කම්පියුටර් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්.
දැන් මම ඉන්නේ මේ නෙට්වර්ක් මෝඩ් එකක. ඒකෝල මට පෙන්නන්නේ මේ ටික විතරයි. මම ලොග් වුණේ මේ විදිහට.